නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මම මගේ පළමු වන කෙටි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතා වැදගත් අද වර්තමාන සමාජයට වැදගත් වෙන සංස්කෘත ශ්ලෝකයක් ඇසුරු කරගෙන උපදේශයක් ලබා දීමට. සාහිත්‍ය සංගීත කලා විහීනං සාක්ෂාත් පසුප්පුච්ච විසානහීනං තෘණන්න කාදං නපි ජීවමාන තද්භාග දේයං පරමං පශූනාත්. මේක මේ පැරණි සංස්කෘත සාහිත්‍යයේ එන ශ්ලෝකයක්. මේක වර්තමාන සමාජයට ගැලපෙනවා කියන්නේ දැන් අපි අපේ රට බෞද්ධ රටක් විදිහට හැම කෙනෙක්ම බුදුදහම අනුව කටයුතු කරනවා. ඒ වගේම ශාසනික දේවල් පිළිබඳව කටයුතු කරනවා. නමුත් ඒ වගේම මේ සමාජය යහපත් පැත්තට ගන්න සාහිත්‍ය, සංගීතය, කලාව වගේ දේවල් ඉතා වැදගත් වෙනවා. මොකද මිනිස් సంతානය නිවන්න, මිනිස් සිත් නිවන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ කලාව කියන්නේ. ඒ සාහිත්‍ය අපේ විශේෂයෙන්ම අපි අද සාහිත්‍ය ගත්තාම මේ අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍ය ගත්තාම මේක ඉතා වැදගත් වෙනවා. අපි මේ නූතන පරපුර අනුගමනය කරන සාහිත්‍යයේ නරකයි කියනවා නෙමෙයි, කලාව, සංගීතය. නමුත් අපේ චිත්තසංතානයේ මනෝභාවයන් එක තැනකට ගන්න තියෙන හොඳම දෙයක් තමයි මේ අපේ සම්භාව්‍ය සාහිත්‍යය, සම්භාව්‍ය සංගීතය, සම්භාව්‍ය කලාව. දැන් අපි අතරින් මේවා ගිලී යන නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම අපේ පැරණි අපේ උගතුන් වියතුන් ඉදිරිපත් කරපු ඒ සම්භාව්‍ය කලාවන් මතු කරලා අරගෙන කටයුතු කරන්න අවශ්‍ය යුගයක් දැන් ඇවිල්ලා තියෙනවා. මොකද එන්න එන්නම මේ සමාජය යන දිශාව අපිට ඉතා පැහැදිලි නෑ. ඒ නිසා විශේෂයෙන්ම සංගීතය, සාහිත්‍ය, කලාව සම්භාව්‍ය කලාවක් තුළින්, සම්භාව්‍ය සාහිත්‍යයක් තුළින්, සම්භාව්‍ය සංගීතයක් තුළින් ඉස්මතු කරලා අරගෙන අපේ මේ මනෝභාවයන් තැන්පත් කරගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඒ පැත්තට අපේ වර්තමාන පිරිස, සමාජය, නූතන සමාජයේ ජීවත් වෙන තරුණ පිරිස යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මේ ශ්ලෝකයේ සඳහන් වෙනවා සාහිත්‍ය සංගීත කලා විහීනක් සාක්ෂාත් පසුප්පුච්ච විසාන හීනං තුනන්න කාදං නපි ජීවමාන තද්භාග දේයං පරමං පශූනාත්. බාන්න කොච්චර වැදගත්ද කියලා. සාහිත්‍ය, සංගීත